බැනුම් අහන්න වෙන මාතෘකාවක් ගැන තමයි මම අද කතා කරන්නේ. රූට් එකේ ටයිම් පරක් වුණ වෙලාවට හෙන ගහන්න වහින්න ගත්තාම මම මේ මොඩල් එක මත්තේම මැරෙන්න හදනවා වගේ දෙයක් මම දකිනවා. සාමාන්‍ය ගාස්තු බස් එකක ගෙනියන්න පුළුවන් ආසන ගානෙන් හරි අඩක් හිටගෙන. ඒක නීත්‍යානුකූලව ගන්න පුළුවන් අරක්කෝ කාලක් කියන්නකෝ. මම පිළිගන්නේ නැහැ මට ඔයාලා කොච්චර බැන්නත් මේ ලේලන් බස් එකේ තියෙන ලොරි කැසියක් කියලා. ඒගොල්ලොන්ට තියෙනවා ෆයිනෑන්ෂල් ටාගට් එකක්. ආයිබෝවන්. ටිකක් වැඩියෙන් බැනුම් අහන්න තමයි මගේ මේ ලෑස්තිය. මොකද බැනුම් අහන්න වෙන මාතෘකාවක් ගැන තමයි මම අද කතා කරන්නේ. හැබැයි ඇත්ත. පොදු ප්‍රවාහනය ගැන කතා කරන රාහු ශ්‍රී ලංකා මගේ channel එකෙන් මේ දවස්වල පොදු ප්‍රවාහනය ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන හොඳම මාතෘකාව තමයි බස් ඇක්සිඩන්ට්. චුට්ටක් බලමු. මේ බලන්න ලංකාවේ මොන තරම් බස් ඇක්සිඩන්ට් වගේක් වෙලා තියෙනවද කියලා. ළඟම ඇක්සිඩන්ට් එක ගැරන්ඩියල්ලේ බස් එක පෙරලිච්ච එක. CTB බස් එක. ඊට කලින් ගත්තොත් ඒ වගේම ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණා පස්සර. ලුණුගල කොළඹ බස් එක පස්තරදී පල්ලමට පෙරලිච්ච එක. ඊට පස්සේ මතකද ඔයාලට හැටන් නුවරඑළිය පාරේ අර නෝටන් පැත්තේ ඉස්කෝලේ ළමයි අරගත්ත බස් එකක් පල්ලමට ගියා. ඒ වගේම හැටන් පැත්තේ තව බස් එකක් පල්ලමට ගියා. මේ විදිහට කීයක් නම් ජීවිත මේ බස් ඇක්සිඩන්ට් වලින් නැති වෙලා ඇද්ද? ඉතින් මේකට ප්‍රධානම හේතුවක් විදිහට හැමෝම ඉදිරිපත් කරනවා මේ පේන ලංකා අශෝක් ලේලන්ඩ් බස් එක. ලේලන්ඩ් වයිකින් රූබි බස් එක හදලා තියෙන්නේ ලොරි කැසියකට බස් බොඩි එකක් ගහලා කියලා. ඒක නිසාලු මේ තරම් ඇක්සිඩන්ට් වගේක් සිද්ධ වෙන්නේ. එහෙමනේ මේ දවස්වල මාධ්‍යෙන්ද එහෙම නැත්නම් සමාජ මාධ්‍යයෙන් Facebook post වල කමෙන්ට් වල හැම තැනකම හැමෝම කියන කතාව ඒකනේ. හැබැයි මම ඒකට විරුද්ධයි. මම මේ සුද්ධ කරනවා නෙමෙයි හැබැයි ඒකට විරුද්ධයි. මොකද ඇත්තම කතාව මෙන්න මේ බස් එක හදලා තියෙන්නේ ලොරි කැසියකට බස් බොඩියක් ගහලා නෙමෙයි. මේ බස් එකට තියෙන්නේ ඇත්තටම බස් බොඩි එකක්. එහෙනම් ඇයි මේ ඇක්සිඩන්ට් සිද්ධ වෙලා තියෙන්නේ? මොකක්ද ඇත්තම හේතුව? අපි කතා කරනවා ඒවා ගැනත්. ඇත්තටම හැංගිච්ච හේතු මොනවාද? ඒවට පිළියම් මොනවාද කියලා ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් දැනගන්න පුළුවන්. වගේම මටත් හොඳට බලින්නත් පුළුවන්. හැබැයි මේ බස් එක හදලා තියෙන්නේ ලොරි කැසියකින් නෙමෙයි බස් කැසියකින්. අපි බලමු එහෙම කියන්නේ හේතු මොනවාද කියලා. පළවෙනිම දේ තමයි වීල් බේස් එක. වීල් බේස් එක කියලා කියන්නේ මොකද්ද? රෝද දෙකක් අතර පරතරය. අපි පින්තූරයක් අරගෙනම බලමු. මේ තියෙන්නේ බස් කැසිය එකක්. මේ ඉස්සරහා රෝදේ පිටිපස්ස රෝදේ අතර තියෙන පරතරය තමයි වීල් බේස් එක කියලා කියන්නේ. මොකද්ද වීල් බේස් එක කියන්නේ? ඉස්සරහා රෝදේ පිටිපස්ස රෝදේ අතර තියෙන පරතරය. මේ පරතරය ලොරියකට වඩා බස් එකක ටිකක් වැඩිපුර තියෙනවා. ඒකට හේතුව මොකද්ද? මේකට පටවන්නේ පැසෙන්ජර්ස්ලා මේ බස් එකේ බැලන්ස් එක තියාගන්න ඕන හින්දා. අනිත් කාරණාව තමයි ෆ්‍රන්ට් ඕවර්හෑන් එක. ඉදිරිපස නෙරුම. මේ බලන්න මේ ඉස්සරහා රෝදේ ඉඳලා ඉස්සරහා බපර් එක වෙනකන් කොච්චර ලොකු නෙරුමක් තියෙනවද? ඒ කියන්නේ දිගක් තියෙනවද? මේ දිග පිහිටලා තියෙන්නේ ලේලන්ඩ් බස් එකක නම් සාමාන්‍ය ලේලන්ඩ් බස් එකක නම් ඉස්සරහා දොර හයි කරන්න. මතක් කරලා බලන්න ඉස්සරහා රෝදෙට ඉස්සරහෙන් නේද ෆුට්බෝඩ් එක තියෙන්නේ. මතක් කරලා බලන්න ලොරියක ඒ නැරුම තියෙනවද කියලා. ඒ කොටස තියෙනවද? ඒක නෑනේ. ඉතින් මේ ලොරි කැසියකට නම් බස් බොඩි එක ගැහුවේ. මේ විදිහට ෆුට්බෝඩ් එක හයි කරන්න පුළුවන් ඉඩක්. ෆ්‍රන්ට් ඕවර්හෑන් එකක් මේකේ තියෙන්න පුළුවන්ද? මේ පැහැදිලිව මේ කැසියේ අපිට ඒක පේනවා. මම ඔයාලට ලොරි කැසියකුත් පෙන්නන්නම්කෝ. මේ බලන්න ලොරි කැසිය එක. මේ බපර් එක ළඟම තමයි ඉස්සරහා රෝදේ පිහිටලා තියෙන්නේ. අපි තව ෆොටෝ එකක් ගත්තොත් අනිත් පැත්තෙන් මේ බලන්න. ඔයාලට පේනවද මේක? ඉස්සරහා රෝදේ පිහිටලා තියෙන්නේ බපර් එක ළඟම තමයි. එතකොට කොහොමද එතන ෆුට්බෝඩ් එකක් හයි කරන්න ඉඩක්? ඉඩක් පිහිටලා නැහැ. අපි සමීප ඡායාරූපයක් ගත්තොත් එහෙම බස් බොඩි එක, බස් කැසිය එක. මේ තියෙන්නේ ඉන්දියාවේ බොඩිය ගහන්න කලින් බස් එකක්. මේ බලන්න මේ එන්ජින් බොක්ස් එක ඔයාලට දැකලා පුරුදුයිනේ. ඒ වගේම තමයි මේ ෆුට්බෝඩ් එක ගහන ඉඩ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලා දැන් පිළිගන්නවද බස් කැසියයි ලොරි කැසියයි කියන්නේ එකක් කියලා? නෑ. බස් කැසිය වෙනයි, ලොරි කැසිය වෙනයි. මේකට තව හේතුවක් තමයි ලොරියකට පටවන්නේ බඩු ටොන් 20ක් 25ක් විතර ලෝඩ් එකක් පටවනවා. හැබැයි බස් එකකට සාමාන්‍යයෙන් ටොන් 10ක්
15වත් අතර ප්‍රමාණයක් තමයි පටවන්නේ. ඒක නිසා ලොරි කැසියක් තරම් හයියට බස් කැසියක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ වගේම තමයි සස්පෙන්ෂන්ස්. ෂොකට් සෝබර් කියලා කියන්නේ ලොරියකට හයි කරන විදිහට නෙමෙයි බස් එකකට හයි කරන්නේ. මොකද ඇතුලේ සස්පෙන්ෂන් එක දරා ගැනීම ටිකක් වැඩිපුර තියෙන්න ඕන. ඒ වගේම තමයි ගුරුත්වාකර්ෂණයට අනුව මේ බස් එකක තියෙන්න ඕනේ බැලන්ස් එක ලොරියකට වඩා සෑහෙන්න වෙනස්. ඔයාලත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ වගේ ගොඩක් විස්තරات එක්ක ලොරි කැසියයි බස් කැසියයි වෙනස් වෙන්නේ කොහොමද කියලා විස්තරාත්මකව බලා ගන්න පුළුවන්. මම පිළිගන්නේ නැහැ මට ඔයාලා කොච්චර බැන්නත් මේ ලේලන් බස් එකේ තියෙන්නේ ලොරි කැසියක් කියලා. ඒකට තියෙන්නේ ඔරිජිනල් බස් කැසි එකක්ම තමයි. හැබැයි මේක ලෝකේ ස්ටෑන්ඩඩ් වලට විරුද්ධයි. එතන තියෙනවා පොඩි ගැටලුවක්. හැබැයි ලංකාවේ ආර්ථිකයත් එක්ක ලංකාවේ අපිට දරන්න පුළුවන් බස් ටිකට් එකත් එක ගෙන්නලා මගී ප්‍රවාහනය කරන්න පුළුවන් අඩුම වියදමකින් මගී ප්‍රවාහනය කරන්න පුළුවන් බස් එකක් විදියට අපිට මේ වයිකින් බස් එක හඳුන්වන්න පුළුවන්. ලංකා චොක්ලේලන්ඩ් එකේ වයිකින් බස් එක හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට මේ ආණ්ඩුවෙන් ගහලා තියෙන ටැක්ස් ප්‍රමාණය තව ටිකක් අඩු වුණොත් එහෙම ස්ටෑන්ඩඩ් වලට ගහපු හොඳ බස් එකකුත් ඒ ගානට ගේන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලේලන්ඩ් එකෙනුත් අලුතෙන් හදනවා මේ ස්ටෑන්ඩඩ් වලට අනුව හොඳ බස්. ඒවා ලංකාවට ගේන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ මාකට් එකේ මේන්ටේන් කොස්ට් එක හින්දා ඒ ගොඩක් බස් රිජෙක්ට් කරලා දාලා මේ මොඩල් එක මත්තේම මැරෙන්න හදනවා වගේ දෙයක් මම දකිනවා. අලුත් පරම්පරාව, පරණ පරම්පරාව බස් හිමියෝ හැමෝම මේක මත්තේම තමයි ඉන්නේ. හේතුව ඕනම හන්දියක ඉන්න බස් කෙනෙකුට මේ බස් එක රිපෙයාර් කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ඇවිල්ලා චූටි සද්දයක් ඇහුණත් ඕන කෙනෙක් දන්නවා මේ බස් එකට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න මේගොල්ලෝ කැමති නැහැ. මතක් කරලා ගන්න අවුරුදු 20ක් 25ක් පිටිබස්සට ගත්තත් මේ බස් එකේ ඇතුලේ මේ විදියම තමයි නේද? බොඩිය මේ විදියම තමයි නේද? හැබැයි මේ ලංකාවේ සිද්ධ වෙන ඇක්සිඩන්ට් වලට හේතුව මේකද? මේක නෙමෙයි හේතුව. මේක ඔයාලගේ අර මනසට කාවදිච්ච එක කාරණාවක් විතරයි. ඊට අමතරව හේතු වෙන ප්‍රධාන කරුණු ගොඩාක් තියෙනවා. අපි මේ කතා කරන්න යන්නේ ඒව ගැන. ලෝකෙ මගී ප්‍රවාහනය කරන්න හදන වාහන වලට ස්ටෑන්ඩඩ් එකක් විදියට දීලා තියෙනවා යම්කිසි ප්‍රමිතියක්. ඒක ඇමරිකාව, ජපානය, කොරියාව, චීනය වගේ රටවල් වල නම් හරියටම කරනවා. ලංකාවෙත් ඔයාලා චුට්ටක් මතක් කරලා බලන්නකෝ චීනෙන් ගෙන්නපු බස් එකක්, ජපානෙන් ගෙන්නපු බස් එකක්. අපේ ලංකාවේ කට්ටිය ඉල්ලන්නේම ජපන් බස්නේ. ඒ ඔක්කොම හදලා තියෙන්නේ මේ ඔරිජිනල් ස්ටෑන්ඩඩ් වලට අනුව තමයි. හැබැයි ඔයාලා හිතන්නේ මේ ඊයේ පෙරේදා සිද්ධ වෙච්ච ගැරන්ඩියල් ඇක්සිඩන්ට් එක එහෙම නැත්නම් 2021 සිද්ධ වෙච්ච පස්සර ඇක්සිඩන්ට් එක වගේ ඇක්සිඩන්ට් එකකට ඒ බස් එකක් මූණ දුන්නොත් එහෙම ඒකේ ඩැමේජ් එක මීට වඩා වෙනස් වෙයි කියලාද? මම හිතන්නේ පොඩි වෙනසක් වෙයි. ඒ වුණාට ඩැමේජ් එකම තමයි. හැබැයි මේ වගේ ඇක්සිඩන්ට් වළක්ව ගන්න ඕනේ කරන ගොඩක් නවීන තාක්ෂණයේ අලුත් බස් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අනතුර සිද්ධ වෙන්න කලින් මේ අනතුර වළක්වා ගන්න පුළුවන්. ඒකට තමයි ඉලෙක්ට්‍රොනික ඩෑෂ්බෝඩ් එකක් ඇවිල්ලා මොනිටරින් සිස්ටම් එකක් වාහනයකට එන්නේ. ටයර් ප්‍රෙෂර් එකේ ඉඳලා වාහනේ හැම උපාංගයකටම සෙන්සර් එකක් හයි කරලා ඒ කොතනක හරි ෆෝල්ට් එකක් තියෙනවා නම් ඒක ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරලා ඩ්‍රයිවර්ව දැනුවත් කරලා එතනින් එහාට බස් එක ධාවනය කරන්න බැරි මට්ටමට ඒ බස් එක නවත්තන්න පුළුවන් තාක්ෂණය මේ වෙද්දි තියෙනවා. කම්පියුටරයිස් කරලා ඒ විදිහට හදලා තියෙනවා. මම මේ ගැන හොඳටම කතා කරන්නේ මම බය නැතුව කතා කරන්නේ Mercedes Benz Citaro, MAN Lion City කියන බස් දෙකම මම ජර්මනියේ නිෂ්පාදනය කරන මේ බස් දෙකම සෞදි අරාබියේදී ගැඹුරටම අධ්‍යයනය කරා. RATP කියන කම්පැනි එකේ මම බස් ඩ්‍රයිවර් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඉතින් මම ඒ වෙලාවේ මේ බස් දෙකම ගැන ගැඹුරටම අධ්‍යයනය කරාට පස්සේ ඉගෙන ගත්තට පස්සේ මම මේ දේවල් දැනගත්තා. ඒ කියන්නේ අනතුරක් කලින් වළක්වා ගන්නවා. ටයර් ප්‍රෙෂර් එකේ අපේ ලෙලන් බස් එක බලා ගන්න පුළුවන්. පිටිපස්සේ ටයර් එක උලම් බැලනනම් ඩ්‍රයිවර් අතර දැනුනොත් මිසක් ඇහැට දැක්කොත් මිසක් කණ්ණාඩියකින් එයා දන්නවද? එයා දන්නේ නැහනේ. එන්ජින් එකේ මොකක් හරි ට්‍රබල් එකක් තිබුණොත් එහෙම සද්දයක් ඇහිලා නතර වෙනකන් ඒක දන්නවද? ඒක දන්නේ නැහැ. මේකට හොඳම උදාහරණයක් හැටියට මේ ගැරන්ඩියල් ඇක්සිඩන්ට් එකේ මිනිස්සු දාලා තිබිච්ච පෝස්ට් කමෙන්ට් වලින් මම දැක්කා මේකේ පවර් ඔයිල් ලීක් එකක් තිබිලා තියෙනවා. ඒකට පවර් ඔයිල් අඩු ටික දදා මේ බස් එක දුවලා තියෙනවා කියලා. මේක ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. හැබැයි මේ ඉලෙක්ට්‍රොනික මොනිටරින් සිස්ටම් එකක් තිබුණා නම් ඩෑෂ්බෝඩ් එකේ කලින් ඉන්ඩිකේට් කරනවා නේද මෙන්න මේ වගේ ගැටලුවක් මේ බස් එකේ තියෙනවා.
මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහට එනවා කියලා. ඒකට සොලියුෂන් එකක් දෙන්න තුමේ බස් එක පාර දුවන්න බැරි වෙනව නේද? මොකද ඉලෙක්ට්‍රොනික ස්කෑනින් සිස්ටම් එකෙන් මේක යන්න දෙන්නේ නැහැ ඉතින් එහාට. ඉතින් මේව තමයි ඇත්තරම තාක්ෂණයේ යොදාගෙන අනතුරු කලින් වළක්වා ගන්න ක්‍රම. ඒ වගේම තමයි බ්‍රේකින් සිස්ටම් එක. අපි ගත්තොත් එහෙම ලේලන්ඩ් එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ අර ඩ්‍රම් එකට ලයිනර් වලින් හද කරලා නවත්තන බ්‍රේක් සිස්ටම් එක විතරයිනේ. ඔයාලට සාමාන්‍ය හරි ඉංජිනේරු දුරුමක් තියෙනවා නම් ඔයාලට තේරෙයි මේ රෝදෙට කියන්නේ ඩ්‍රම් එකට ලයිනර් එකක් හද කරලා දෙන බ්‍රේක් එක මොන තරම් බේසික්ද කියලා. ඒකට හේතුව තමයි රෝද හතරටම එක ගානට බ්‍රේක් දෙන්න පුළුවන් කමක් අපිට මොනම අවස්ථාවකවත් තියෙනවද? එහෙම බෑනේ. අපි කොහොමද ඒක හරියටම ඇඩ්ජස්ට් කරන්නේ? ඔය ලේලන්ඩ් ගොඩක් බස්වල ඔටෝ ඇඩ්ජස්ට් බ්‍රේක් සිස්ටම් එකක් නැහැ. දවස ගානේ සමහර වෙලාවට දවස් දෙකකට වතාවක් සමහර දුර රූට් නම් හැම පැත්තකටම එක පාරක් බ්‍රේක් ඇඩ්ජස්ට් කරන්න ඕන. මේක සාර්ථකද? ඉතින් මේ පෙරලිච්ච ගැරන්ඩියල්ලේ පෙරලිච්ච බස් එක 2014 නිෂ්පාදනය කරපු ඉන්දියන් ලේලන්ඩ් බස් එකක්. මේ වෙද්දි අවුරුදු 11ක් පාරේ ධාවනය කරලා තියෙනවා. ඉතින් ඔයාලා හිතනවද මේකේ බ්‍රේක් සිස්ටම් එක එදා ගෙනා වගේ අදත් අලුතෙන් හොතටම ඇති කියලා? හැබැයි මේ ලයිනර් බ්‍රේක් වලට අමතරව මේ ලෝකේ තව කොච්චර බ්‍රේක් වර්ග තියෙනවද? රිටාටර්ස් තියෙනවා, ABS තියෙනවා, එක්සෝස් තියෙනවා. කඳුකර මාර්ගයක ධාවනය කරන බස් එකක ඩේන්ජර්ම දේ තමයි ලයිනර් බ්‍රේක්. ඒකට හේතුව තමයි ලයිනර් එක ඩ්‍රම් එකට දෙනකොට ඩ්‍රම් එක රත් කරනවා. ඩ්‍රම් එක රත් වුණාට පස්සේ ප්‍රසාරණයට ලක් වෙනවා. ඉතින් එහා පැත්තේ බස් එක බ්‍රේක් කරන්න බැරි වෙනවා. ඒකට අපේ ඩ්‍රයිවර්ලා මොකද්ද කරන්නේ? එන්ජින් බ්‍රේක් පාවිච්චි කරනවා මැනුවල් විදිහට. ඒ කියන්නේ ගියර් එකක් මාරු කරලා ගියර් එකේ බස්සවනවා. හැබැයි මේකට එක්සෝස් තිබුණා නම්, රිටාටර් එකක් තිබුණා නම්, ABS සිස්ටම් එකක් තිබුණා නම් මේක තව ටිකක් ආපස්සට යනවා. හැබැයි ABS සිස්ටම් එක නම් තියෙන ලිස්සනවට නමුත් රිටාටර් එකේ එක්සෝස් එකේ පුළුවන් කඳුකර මාර්ගයක ඉතා ආරක්ෂාකාරීව බ්‍රේක් එකට එෆෙක්ට් එකක් නොවි වාහනයක් ධාවනය කරන්න. ඇත්තටම මගේ ප්‍රවාහන බස් වලට මේවා තියෙන්න ඕනේ නැද්ද? මේවා මහා ලොකු තාක්ෂණයක්ද? ඇත්තටම මේවා මහා ලොකු තාක්ෂණයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් ගොඩක් බේසික් තාක්ෂණයක්. දැන් මේ ඇක්සිඩන්ට් වෙච්ච බස් එකේ ඒ මොකුත් තිබුණාද? ඒ මොකුත් තිබුණේ නෑ නේද? ඉතින් ඒකත් එක්තරා විදිහක ගැටලුවක් නෙමෙයිද? මම කියන්නේ ඒකත් එක්තරා විදිහක ලොකු ගැටලුවක්. ඒ වගේම තමයි අපේ ලංකාවේ බස් ඇක්සිඩන්ට් සිද්ධ වෙන්න මූලිකවම බලපාන තවත් හේතුවක් තමයි හියුමන් එරර්ස්. මිනිස්සුන්ගේ අතින් සිද්ධ වෙන වැරදි, මිනිස්සු කරන වැරදි. ඇත්තටම මිනිස්සු කිව්වට ප්‍රධාන වශයෙන්ම රියදුරා. අපි ගත්තොත් එහෙම ඩ්‍රයිවර්ගේ බිහේවියර් එක. ඒ කියන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් කිව්වට පස්සේ ඔයාගේ ඔළුවට ඇති වෙන හැඟීමත් එක්ක තියෙන්නේ ගොඩක් වැරදි ආකල්පයක් නේ. ඇත්තටම මේකට මේ මිනිස්සු පළිද. බස් වලින් කරන ප්‍රධානම වැරැද්දක් තමයි ඕවර් ස්පීඩ්. ඒ කියන්නේ වේගය ඉක්මවා ධාවනය කරන එක. සාමාන්‍යයෙන් ලංකාවේ පාරක බස් එකක් ධාවනය කරන්න පුළුවන් උපරිම වේගය මන් දන්න විදිහට පැය කිලෝමීටර 60යි. ඒ වුණාට පැසෙන්ජර් කෙනෙක් විදිහට ඔයාලා කවදාවත් 60ට විතරක් යන බස් එකක ගිහින් තියනවාද? එක්ක 60ට අඩුවෙන් යනවා. එහෙම නැත්නම් 60 80 100 120 වෙනකන් යනවා. ඔයාලට Facebook එකේ TikTok එකේ වගේ බලා ගන්න පුළුවන්. මම මේ උඩපල්ලා යනකොට TikTok එකේ දැකපු තව වීඩියෝ එකක් ෂෙයා කරගත්තා ඒ සම්බන්ධව. අපි ඒක බලමු. මේ තියෙන්නේ රෝඩ් එකේ ටයිම් පරක් වුණ වෙලාවට හෙන ගහන්න වහින්න ගත්තාම මම තනිකරම ඩේන්ජර් විදියට ඩ්‍රයිවිං කරන වීඩියෝ එකක් TikTok එකේ දාලා තියෙනවා. මම බනින්නේ නෑ මේක දාපු කෙනාට. හැබැයි ඉතින් මෙයා මෙතන කියලා තියෙනවනේ මොකද්ද? රූට් එකේ ටයිම් පරක් වුණ වෙලාවට. ඇයි ටයිම් පරක් වුණේ? වහින නිසා හෝ මොකක් හරි හේතුවක් නිසා ටයිම් පරක් වෙච්ච නිසා එයා අධික වේගයෙන් බස් එක ධාවනය කරනවා කියලා මෙතන සාක්ෂියත් එක්කම දාලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට මෙයා අවදානම් සහිතව ඕවර්ටේක් කිරීම කරනවා. ඒ වගේම තමයි දැන් මෙයා එයාගේ ටයිම් එක හදාගන්න ගොඩක් මාර්ග නීති කඩාගෙන බිඳගෙන මිනිස්සු ඇතුලේ තියාගෙන මේ බස් එක ධාවනය කරනවා. මේක ඇත්තටම මෙයාගේ වැරැද්දක්ද? කමෙන්ට් කරන්න වාගේ උත්තරේ. මම නම් කියන්නේ මේක ඩ්‍රයිවර්ගේ වැරැද්දක් නෙමෙයි. ඊළඟ දේ තමයි ඩ්‍රයිවර් ෆැටිග්. ඩ්‍රයිවර් ෆැටිග් කියන්නේ රියදුරුගේ කියන්නේ මහන්සිය. ඩ්‍රයිවර් කෙනෙක් එක දිගට තමන්ගේ මනස ඒකාකාරීව තියාගෙන වැඩ කරන්න මම ඉගෙනගෙන තියෙන විදිහට පුළුවන් පැය 5යි.
පැය 5කට අඩුම විනාඩි 30ක බ්‍රේක් එකක් එයාට අවශ්‍ය වෙනවා. මොකද ඩ්‍රයිවර් කෙනෙක් මොලෙන් තීරණ ගැනීම ක්ෂණිකව ගොඩාක් සැරයක් කරන කෙනෙක්. ඉස්සරහින් තියෙන දේවල් ඇහෙන් බලලා ඔළුවෙන් තීරණය කළා ඒ අනුව අත් දෙකම වගේම කකුල් දෙකම ක්‍රියාත්මක කරවන්න ඕන. ඉතින් මෙයාගේ මහන්සිය මොන තරම් ඇතිද? ඉතින් පැය 5කට අඩුම විනාඩි 30ක බ්‍රේක් එකක් මෙයාට තියෙන්න ඕන. ඒ වගේම තමයි පැය 8ක 9ක 10ක වගේ ඩියුටි පීරියඩ් එකකට පිටිපස්සෙන් එයාට තියෙන්න ඕනේ අවම පැය 9ක 10ක වගේ බ්‍රේක් එකක්. දැන් අපි බලමු ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට ඒක ලැබෙනවද කියලා. මම ඒකටත් හොඳ වීඩියෝ එකක් දැක්කා. බලමු. හරි මේ තියෙන්නේ මෙතන මේ ඩ්‍රයිවර් කියනවා එතකොට අපි නිදාගන්නේ පැය කීයද අපිට තියෙන පහසුකම් මොනවාද කියලා. මේ නිදාගන්න එක සම්බන්ධව මම තව දෙයක් කතා කරන්න ඕනේ. මම හොඳට දැකලා තියෙන දෙයක් තමයි කොළඹට දුර පළාත් වලින් රැට එන බස් ඩ්‍රයිවර්ව නිදාගන්න තරම් නැති නිසා ඒගොල්ලෝ පාරක් අයිනේ හෝ ස්ටෑන්ඩ් එකේ හෝ කොහෙද දැනක නවත්තගෙන බස් එක ඇතුළේම තමයි නිදාගන්නේ. ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයාලා වාඩි වෙලා යන බස් එකේ සීට් එකක් උඩ නිදා ගන්නවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද කියලා. මහන්සි වෙලා ඉන්න මිනිස්සෙට. ඉතින් එතනදිම තව ගැටලුවක් මෙතෙන්ට එනවා. මොකද්ද? මේගොල්ලොන්ට මිනිස්සෙක් විදියට මහන්සි වෙලා මේ සීට් එක උඩ නිදා ගන්න බැරි නිසා නිකම්ම පෙළඹීමකට ලක් වෙනවා මත්ද්‍රව්‍ය පොඩ්ඩක් ගන්න. මම මේ තහනම් මත්ද්‍රව්‍ය ගැන නෙමෙයි කතා කරන්නේ. අර ලංකාවේ බාර් එකේ කිසිම ගැටලුවක් නැතුව නීත්‍යානුකූලව ගන්න පුළුවන් අරක්කු කාලක් කියන්නකෝ. අරක්කු කාලක් බොන්න මේ ඩ්‍රයිවර් පෙළඹෙන්නේ ඇයි? මෙයාට මෙතන නිදා ගන්න පහසුකමක් නැති නිසා. ශ්‍රී ලංකම වේවා පුද්ගලික වේවා බස් එකේ ඩ්‍රයිවර්ට අදාළ පහසුකම් නැත්තම් ඒගොල්ලෝ වෙන මොකක් හරි ක්‍රමයකට මේක කරගෙන යන්න try කරනවනේ. මොකද ඒ හැමෝම දවසේ පඩියට වැඩ කරන මිනිස්සු. ඉතින් එතකොට මේ ඩ්‍රයිවර්ගේ මනස අරක්කු බිව්වට පස්සේ පැය කීයක් යනකම් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එතකොට මේකට පෙළඹවිලා තියෙන්නේ කොහොමද? දැන් අපිට කියන්න පුළුවන් බීමත්වරය පැදවීම වැරදි. බීමත්වරය පැදවුවොත් එහෙම අපිට මෙයා උසාවි දාන්න පුළුවන්, ලයිසන් කැන්සල් කරන්න පුළුවන්, ඒ වගේ දේවල්. හැබැයි සමහර වෙලාවට ඇත්තටම මෙයාට බොන්න වෙලා තියෙන්නේ. මෙයාට නිදා ගන්න තියෙන වෙලාව මදුරුව කකා රස්නේ දාඩිය පෙරාගෙන නිදා ගන්න බැරි නිසා අර මත් වෙලා හරි පොඩි නිින්දක් ලබා ගන්න. මට බනින්න පුළුවන් මේ දවල් වල. හැබැයි මේක තමයි ඇත්තම යථාර්ථය. ඒක හිතලා බලන්න. දැන් මේ වීඩියෝ එකේ කවුරු හරි ඉන්ටර්විව් එකක් කරලා තියෙනවා මම හිතන්නේ දෙරණෙන්. ඉතින් එතන කියනවා වවුනියාව ගිහින් ආපහු කොළඹට එනවා. ඔයාලා හිතන්න කොයිතරම් පැය ගානක්ද කියලා. මේ අතර මෙයාට දෙන රෙස්ට් එක මොකද්ද? මෙයා මේ වවුනියාව ගිහිල්ලා කොළඹට ඇවිල්ලා නිදාගන්නේ බස් එකේ නම් බස් එකේ සීට් එකක් උඩ නම්. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මට බනින්න හැබැයි කල්පනා කරලා බලන්න. අපි බලමු මේ වීඩියෝ එක ඉස්සරහට. පැයක් වගේ තමයි එහෙ ඉන්නේ. අන්න විවේක කාමරයක් හදලා තිබ්බට අපිට ඒවා දෙන්නේ නැහැ. බස් එකේ බොනට් එකේ තමයි නිදාගන්නේ. මම ඊට කලින් කිව්ව කතාවම කියනවා. පුල්මුඩියේ නම් කොළඹ එනවා. පැය 7ක් එක පැත්තකට. විවේකයක් ගන්න අපෝ පුල්මුඩියේ ගිහිල්ලා තමයි. පැය 14ක් දෙපැත්තට එක දිගට එලවලා තියෙනවා. විවේකයක් ගන්න නැතුව මං කිව්වේ පැය 5යි. පැය 5 වගේ 3 ගුණයක්. මේ කියන්නේ මොකද්ද? අපිට පහසුකම් ටික හදලා දුන්නා නම් ඇති. ඇවිල්ලා ඉන්න ටික වෙලාවේ මම අර කලින් කිව්වා වගේ ඇවිල්ලා කොළඹ ඉන්න ටික වෙලාවේ නිදහසේ බස් එක කොහේ හරි නවත්තගෙන টয়ලට් එකට ගිහිල්ලා වතුර ටිකක් නාගෙන නිදහසේ ඉඳලා යන්න පුළුවන් තරම් හදලා දුන්නා නම් ඇති. ඒ වගේම කොළඹ ඇවිල්ලා මේ ඉන්න ටික වෙලාවට තව මොනතරම් ප්‍රෙෂර් එකක් යාලට තියෙනවද දන්නවද? හොරුන්ගෙන් ආදායම් සල්ලි බේර ගැනීමේ ගැටලුවක් තියෙනවා. පොඩ්ඩ එහෙම වෙලා නිින්ද ගියොත් එහෙම ෆෝන් එකට හොරෙක් ඇවිල්ලා ෂොට් එක දෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මේ හැම දෙයකින්ම මෙයාලා බේරෙන්න ඕන. ඒ ඔක්කොම ප්‍රෙෂර් එක ඔළුවේ තියාගෙන තමයි මේක කරන්න ඕනේ. මං අහන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වගේ මිල කරන්න බැරි දෙයක් අත් දෙකෙන් අරගෙන යන බස් ඩ්‍රයිවර් කෙනෙකුට මේ වගේ ප්‍රෙෂර් එකක් දෙන්න ඕනද? මොන තරම් පහසුකම් තොගයක් ඒගොල්ලොන්ට දෙන්න වෙනවද මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම රැක ගන්න නම්? අර බස් එකේ කැසියට බනින්න කලින් මේ දේවල් හැදෙන්න ඕනේ නැද්ද? මං කිව්වේ. ඉතින් ඒ වගේම තමයි ඒගොල්ලොන්ට තියෙනවා ෆයිනෑන්ෂල් ටාගට් එකක්. ඒ කියන්නේ මේ බස් වල වැඩ කරන ඩ්‍රයිවර්ලා වැඩ කරන්නේ දවසේ පඩියට.
මේ බස් මේන්ටේන් වෙන්නේ මේ බස් එකේ ඉන්කම් එකෙන් නිසා මේගොල්ලොන්ට තියෙනවා දවසට බස් එකෙන් හොයන්න ඕන ටාගට් එකක්. ඒක හෙව්වේ නැත්නම් හිටියන් යාට ජොබ් එක නැති වෙන්න පුළුවන් හෝ යාගේ පඩිය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ ටාගට් එක කවර් කරන්නත් මේගොල්ලෝ වැඩියෙන් මුදල් පස්සේ හඹා යෑමක් සිද්ධ වෙනවා. ඉතින් මේකට විකල්පයක් මට කෙලින්ම කියන්න බෑ. හැබැයි මං හිතනවා මේ මගී ප්‍රවාහනය කරන වාහන ටික සේරම එක ආයතනයක් යටතට අරගෙන මේ බස් වලින් එන සම්පූර්ණ ආදායම එතෙන්ට එකතු කරලා මේ බස් වල වැඩ කරන සේවකයන්ට ස්ථිර රැකියාවක් දීලා ඒගොල්ලොන්ගේ සුදුසුකම් අනුව රැකියාව දීලා ඒක ස්ථිර කරලා ඒගොල්ලොන්ට මාසික පඩියක් දීලා මේ පහසුකම් ටික සලසලා දීලා මේ ඉන්කම් එකකින් බස් එකේ හිමිකාරයාට බස් එක දුවපු කිලෝමීටර් ගානට මාසෙකට කිලෝමීටර් ගාන බලලා සාධාරණ ගාණක් ගෙවුවොත් එහෙම මේ තරගකාරීත්වය මොන තරම් අඩු කරගන්න පුළුවන් වේද? මොකද ඉස්සරහා බස් එකේ ගියත් පිටිපස්සේ බස් එකේ ගියත් මගේ බස් එකේ ගියත් මේ සල්ලි ටික ඔක්කොම එකම account එකකටනේ. බස් එක 100ට ගියත් 80ට ගියත් 60ට ගියත් බස් එක කොහොම ගියත් ඩ්‍රයිවර්ට හම්බෙන්නේ මාසේ පඩිය විතරයි. ඒ වගේම තමයි එයාට තියෙනවා නීති රීති පද්ධතියක් ෆලෝ කරන්න. මේ නීති රීති පද්ධතිය ෆලෝ කරන්න එයා ඩ්‍රයිවිං කරොත් එමේ එයාගේ ජොබ් එක නැති වෙයි. හැබැයි ඊට කලින් ඒගොල්ලොන්ට දෙන්න ඕන සාධාරණව අවශ්‍ය පහසුකම්. ඒගොල්ලොන්ට දෙන්න ඕනේ හොඳ ට්‍රේනින් එකක්. ඒ වගේම කල්පනා කරලා බලන්න බර වාහන ලයිසන් එක බස් ලයිසන් එක අරගන්න ඔයාලට ට්‍රයල් එක පෙන්වන්න තියෙන්නේ ඒකට අවශ්‍ය අවම සුදුසුකම් තියෙන වාහනයටනේ. මම දැකලා තියෙන්නේ ගොඩක් ලර්නර්ස් වල තියෙන පොඩිම බස් එක. මේ විදිහට ලොකු බස් එකක් එලවන්න ලයිසන් එක දෙනවා පොඩිම බස් එකකින්. ඊට පස්සේ අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් එයාට මගී ප්‍රවාහන ලයිසන් එකක් එහෙම නැත්නම් NTC ලයිසන් එකක් පළාත් සභා ලයිසන් එකක් ඒ වගේම තමයි PT ලයිසන් එක අරගන්න පුළුවන්. මේ NTC ලයිසන් එක ගන්නේ කොහොමද PT ලයිසන් එක ගන්නේ කොහොමද වගේ දේවල් ගැන මම ඊට කලින් රාව් ශ්‍රී ලංකා මගේ channel එකේම වීඩියෝ වල කතා කරලා තියෙනවා. මේ පේන කාඩ් එකෙන් description එකේ තියෙන link වලින් ඔයාලට බලා ගන්න පුළුවන් NTC ලයිසන් එක හදන්නේ කොහොමද PT ලයිසන් එක හදාගන්නේ කොහොමද කියලා මම ඒ ගැන කතා කරන්න යන්නේ. හැබැයි අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එකෙන් මේ දෙකම හදාගන්න පුළුවන්. හැබැයි මේ අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එක කොහොමද මැන්නේ කවුරුවත්? ලයිසන් එක පරණ නම් එච්චරයිනේ. අපි කොහොමද දන්නේ මේ මීටර් 10ක් මීටර් 12ක් දිග ලේලන් බස් එක පදින්න එයාට තියෙන එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා? කවුද එයාට ඒක පදින්න ට්‍රේනින් එකක් දීලා තියෙන්නේ? ලංකාවේ කිසිම තැනක වයිපර් එක දාගෙන බස් එක එලවන්නේ කොහොමද කියලාවත් කියලා දෙනවා මම නම් දැකලා නැහැ. PT ට්‍රේනින් එකේ සාමාන්‍යයෙන් තාක්ෂණය ගැන ඒ කියන්නේ තාක්ෂණික දැනුම ගැන වාහනේ යාන්ත්‍රික ක්‍රියාවලිය ගැන ඒ වගේ දේවල් ටිකක් කියලා දෙනවා. නමුත් ප්‍රායෝගිකව බස් එකකට එක් කරගෙන ගිහිල්ලා ඒක ප්‍රැක්ටිකල් කියලා දෙන්නේ නැහැ නේ කිසිම කෙනෙක්. ඉතින් මේ ඩ්‍රයිවර් කෙනෙකුට මේක තමන්ම ඉගෙන ගත්තොත් මිසක් මේකේ තාක්ෂණය කවුරුවත් දන්නේ නැහැ. ඉතින් එතකොට අපිට ඕන නැද්ද හොඳ ඩ්‍රයිවර් ට්‍රේනින් එකක්? මම කලින් කිව්වා මම RATP කරතේ ට්‍රේනින් වුණා කියලා. මම වැඩ කරපු රියාද් බස් කියන කම්පැනි එකේ අලුතෙන් රටවල් 9කින් 10කින් විතර ඩ්‍රයිවර්ලා ගෙනාවට පස්සේ ඒගොල්ලොන්ට අවම මාසෙක ට්‍රේනින් එකකට පස්සේ තමයි බස් එකක් දීලා පාරේ මගේ ප්‍රවාහනය කරන්න අවසර ලබා දෙන්නේ. හැබැයි මෙතෙන්ට කියන අලුත් ඩ්‍රයිවර්ලාද නැහැ. ඒ රටවල් වලට ගිහිල්ලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියලා තෝරගෙන එන්නේ ප්‍රොෆෙෂනල් හොඳම ඩ්‍රයිවර්ලා ටික. හැබැයි ඒගොල්ලොන්ට මගේ ප්‍රවාහනය කරන්න සම්පූර්ණ ට්‍රේනින් එකක් දෙනවා. අපේ ලංකාවේ කොතනද ඒක සිද්ධ වෙන්නේ? ඉතින් මේ ට්‍රේනින් එකක් නැතුව අපි කොහොමද ඩ්‍රයිවර් කෙනෙකුට කියන්නේ මේක මේ විදිහට කරන්න මේක මේ විදිහට කරන්න කියලා? ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒගොල්ලොන්ට තියෙන්නේ තව කෙනෙක් කටින් කියපු දෙයක් හෝ තමන් විසින්ම ඉගෙන ගත්ත දෙයක්. ඒ කියන්නේ සමහර ඩ්‍රයිවර්වරු ඉන්න ඕනේ තමන්ගේ ගුරා කියලා කෙනෙක්. ඒ කියන්නේ යාට උගන්වපු කෙනා කියලා දීපු ක්‍රමයට තමයි මේගොල්ලෝ යන්නේ. ඒ වගේම තමයි ලංකාවේ මාර්ග පද්ධතිය. මම දැන් කතා කරා ගොඩක් දේවල් ගැන බස් එක ගැන කතා කරා බස් වල තාක්ෂණය ගැන කතා කරා බස් ඩ්‍රයිවර්ලගේ පැත්තෙන් හියුමන් එරර්ස් සිද්ධ වෙන්න පුළුවන් තැන් ගැන කතා කරා ඒවට විසඳුම් කතා කරා. දැන් ඊළඟ දේ තමයි ලංකාවේ මාර්ග පද්ධතිය. ලංකාවේ මාර්ග පද්ධතිය අරගත්තොත් එහෙම මාර්ග සංඥා 100%ක් හරියටම තියෙනවද? කොතනද තියෙන්නේ? මාර්ගයේ ඇඳපු ඉරි හරියට පැහැදිලිව තියෙනවද? ඒ වගේම තමයි ආරක්ෂිත වැට හරියට තියෙනවද? ඇක්සිඩන්ට් එකක් කියන එක ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ ගැරන්ටි ඇල්ල ළඟම ඇක්සිඩන්ට් එක අරගත්තත් ඒකේ හරි වෙලාවේ ඒ වංගුවට අදාළව ආරක්ෂිත වැට තිබුණා නම් මම හිතනවා මේ ඇක්සිඩන්ට් එක බේර ගන්න තිබුණා කියලා. මේ හැම දෙයක්ම වෙන්න පුළුවන් දේවල්.
බස් එකේ ඩ්‍රයිවර් අතින් සිද්ධ වෙච්ච වැරදකින් හෝ කාර්මික දෝෂයකින් හෝ මේ බස් එක ගිහලා වැටේ වැදුනා නම් පල්ලෑට පෙරලෙන්නේ නැහැ. 2021 සිද්ධ වෙච්ච පස්සර අනතුරත් ඒ වගේම දෙයක්. ඉතින් මේ දේවලුත් මේකට අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙනවා. අනිත් එක තමයි ඕවර්ක්‍රවුඩින්. ඒ කියන්නේ මේ බස් වල ගෙනියන මගී ප්‍රමාණය ධාරිතාවය සාමාන්‍යයෙන් බස් එකකට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ක්‍රමානුකූල බස් සර්විස් එකක් ලංකාවේ නැහැ. ඇත්තම කතාව ඔයාලා පාරට බැස්සොත් හැන්දෑවේ 6න් 7න් පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බස් නැත්තම් එතනින් පස්සේ එන බස් එක මොකක් වුණත් ඔයාලා ඒක දොරේ හැරි එල්ලලා ගෙදර යන්නේ නැද්ද? අපි මේ බස් වලට බැන්නට වැඩක් නැහැ. ඒකට හේතුව තමයි අවුරුදු 20 ගාණක් 30 ගාණක් තිස්සේ මේ බස් මේ පාරවල් වල ගමන් වාර ලක්ෂ ගාණක් ගිහිල්ලා ඇති. අපි මේ ගැරන්ඩියල්ල ගැනම කතා කරොත් එහෙම ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ මේ වෙනකන් එතනින්ම ගමන් වාර 10 ගාණක් මේ වෙද්දි ඒ චාතියම බස් ගිහිල්ලා ඇති. ඊට වඩා අලුත් බස්, ඊට වඩා පරණ බස්, ඊට වඩා තත්වෙන් ගොඩක් බාල බස් එතනින් ගිහිල්ලා ඇති. හැබැයි ඒම ඇක්සිඩන්ට් උනේ නෑනේ. එතකොට මේකට මොකක් හරි ලොකු සිද්ධි ටිකක් තියෙනවනේ. දැන් මේ බස් එකටම බැලලා වැඩක් නැහැ, පාරටම බැලලා වැඩක් නැහැ. මේ වගේ තියෙනවා තව ස්ටෑන්ඩඩ්. හැබැයි අපිට පුළුවන් නම් ක්‍රමානුකූල බස් සර්විස් එකක් රෑ වෙනකම්ම දීලා මේ මිනිස්සුන්ගේ මගී අවශ්‍යතාවයේ තියෙන එක ගැන පොඩි පරීක්ෂණයක් පවත්වලා හරි මොකක් හරි අදාළ ආයතනයකින් කළා මගී අවශ්‍යතාවයට ගැළපෙන තරමට බස් දෙන්න පුළුවන්කමක් තිබුණා නම් මම කියන්නේ හැම කෙනෙක්ටම සීට් එකේ වාඩි වෙලා යන්න පුළුවන් තරමට කියලා. මේ බස් එකට තරහා ගන්න පුළුවන් ප්‍රමාණයටමයි. මොකද ඇක්සිඩන්ට් වෙන වෙලාවේ අර බස් එකේ ඉඳලා තියෙනවා මගින් 80කට ආසන්න ප්‍රමාණයක්. ආසන තියෙන්නේ බස් එකේ 54යි. නීතියෙන් පුළුවන් සාමාන්‍ය ගාස්තු බස් එකක ගෙනියන්න පුළුවන් ආසන ගානෙන් හරි අඩක් හිටගෙන. අපි එහෙම ගත්තොත් එහෙමනම් මේක නීත්‍යානුකූලම වෙනවනේ. 54 දෙකට බෙදුවොත් එහෙම කීයද? 27යි. 54ට 27ක් එකතු කරාට පස්සේ අපි 30ක් කියලා කියමු. ඒ ඉතින් 80ක් විතර බස් එකේ ගෙනියලා තියෙනවා. ඒ ප්‍රමාණය බස් එකේ ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට මම දැකලා තියෙනවා පුද්ගලිකව මගින් 100කට ආසන්න ප්‍රමාණය පටවගෙන යන බස් ඕන තරම්. ඉතින් මේ දේවලුත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දැන් අපි ලංකාව අපි කියනවා දැන් ලංකාව දුප්පත් රටක්, සල්ලි නැති රටක්. ඒක නිසා ලංකාවට මේ හැම දෙයක්ම මේ විදිහට කරන්න බෑ වගේ දේවල් කියලා කියනවනේ. ඒ වුණාට එහෙම කිව්වට මේ ලෝකයේ ලංකාවට වඩා දුප්පත් රටවල් වල මීට වඩා හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. ඉතින් ඒකට කරන්න ඕනේ මොනවද කියන එක මට තීරණය කරන්න බෑ. මම මේ YouTube channel එකක් කරන සාමාන්‍ය මිනිසෙක්. ඒවට අදාළ බලධාරීන් ඉන්නවා, නිලධාරීන් ඉන්නවා, අදාළ ආයතන තියෙනවා. ඒගොල්ලෝ නියාමනය කරලා මේ දේවල් කරන්න ඕන. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්දියාවෙම වුණත් මීට වඩා හොඳ පොදු ප්‍රවාහනයක් තියෙනවා. පාකිස්තානේ, බංගලාදේශේ ගත්තත් දුර ගමන් සේවා වලට ලංකාවට වඩා හොඳ මට්ටමේ බස් පාවිච්චි කරනවා. දැන් පාකිස්තානේ ගත්තොත් එහෙම මම දන්න විදිහට ආර්ථිකයෙන් ගත්තොත් එහෙම ලංකාවත් එක්ක ටිකක් ළඟ ළඟ යන රටක් මේ පාකිස්තානේ කියන්නේ. හැබැයි මේ පාකිස්තානේ ජර්මන් ස්ටෑන්ඩඩ් වල යුරෝපයේ නිෂ්පාදනය කරපු බස් දුර ගමන් සේවා වලට යොදා ගන්නවා මම S2කින් දැකලා තියෙනවා. ඉතින් චයිනීස් බස් වගේ දේවලුත් එහෙ දුර ගමන් සේවා වලට යොදා ගන්නවා. හැබැයි මේ බේසික් මොඩල් එකෙන් ඉස්සරහට ඒගොල්ලෝ ගිහින් තියෙනවා. දැන් අප්‍රිකන් රටවල් වල ගත්තොත් එහෙම සෙම්බියාව, ගානා වගේ රටවල් වල, කෙන්යා වගේ රටවල් වල හොඳ පොදු ප්‍රවාහනයක් අපිට බලා ගන්න පුළුවන්. එහෙ ජපන් බස් හරි, චයිනීස් බස් හරි යොදාගෙන හොඳටම මේ දේවල් කරගෙන යනවා. ඉතින් ලංකාවේ මොකද්ද වෙලා තියෙන්නේ? අර දරා ගන්න බැරි පොඩි ටැක්ස් එකක් ගහලා තියෙනවානේ. පොඩි නෙමෙයි, දරා ගන්න බැරි තරම් ලොකු ටැක්ස්. එතනින් එහාට ගියාට පස්සේ ලංකාවට ඉන්දියාවෙන් උනත් ගෙන්නන්න පුළුවන් මීට වඩා තාක්ෂණයෙන් වැඩි බස් තියෙනවා. දැන් මේ කලින් වීඩියෝ එක මම කතා කරා ෆයිබර් මූණයි තහඩු මූණයි ගැන. මේ ලින්ක් එකෙන් ඔයාලට ඒක බලන්න පුළුවන්. මම ඒකෙදි කතා කරනවා ලේලන්ඩ් එකේ සුන්දරම් TVS අල්මා වගේ කම්පැනි වලින් ගහපු ෆයිබර් මූණ තියෙන 12 මීටර බස් ගැන. ඒ බස් එක තාක්ෂණයෙන් ගොඩක් ඉස්සරහින් තියෙනවා මෙන්න මේ රූබි බස් එකට වඩා. ඒ වගේම තමයි අයිෂර් කම්පැනි එකෙන් ටාටා කම්පැනි එකෙන් අලුත් තාක්ෂණෙත් එක්ක ඉස්සරහට ගිහපු තාක්ෂණයේ තියෙන බස් හදලා තියෙනවා. ඇයි මේ දේවල් ලංකාවට හඳුන්වලා දීලා ලංකාවේ මාර්ග පද්ධතියට මගී ප්‍රවාහනයට එකතු කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නිකුත් අපිට තියෙනවා. ඊළඟට තව ගැටලුවක් තමයි driver working hours. ඒ කියන්නේ driver කෙනෙක් වැඩ කරන පැය ගන්න. මම කලින් කතා කරානේ. අර පැය 5ක් 10ක් 14ක් වගේ ධාවනය වෙන බස් එකක තනි ඩ්‍රයිවර් කෙනෙක් එලවනවා කියන්නේ ලේසි වැඩක්. දැන් ඊයේ රෑ පාසි කුඩා ඉඳලා ගාල්ලට ධාවනය වෙච්ච CTV බස් එක ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. බස් එක වැදිලා තියෙනවා ටිපර් එකක් පිටිපස්සෙන් ගිහිල්ලා හැප්පිලා
3 දෙනෙක් මැරිලා තියෙනවා. ඔයාලා හිතන්න පාසිකුඩා ඉඳලා ගාලට කිලෝමීටර් 500ක් විතර තියෙනවා. තනි ඩ්‍රයිවර් කෙනෙක් තමයි ධාවනය කරන්නේ. සාමාන්‍යයෙන් පැය කිලෝමීටර 60ක වේගෙන් ආවත් පැය 10ක ආසන්න ගමන් කාලයක් තියෙනවා. මෙයා පාසිකුඩා ඉඳලා ආවනම් මේ ඩ්‍රයිවර් ඉන්න ඕනේ කොහෙද? ගාල්ලේ නතර වෙලා ඉන්න ඕනේ. එයාට අදාළ පහසුකම් තියෙනවද අපි දන්නේ නැහැ. මෙයා ගාල්ලේ ඉඳලා ගිහපු කෙනෙක් නම් කලින් දවසේ හිටියේ පාසිකුඩාවලනේ. එයාට පාසිකුඩාවල ඉන්න අවශ්‍ය පහසුකම් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මෙයා රැයට මේ බස් එක එලවනවා. මගීන් 50ක් 60ක් විතර බස් එක ඇතුලේ තියාගෙන. ඉතින් මේ දේවල් වෙනස් වෙන්න ඕනේ නැද්ද මම අහන්නේ. මේවා නෙමේද ඇත්තටම මේ ප්‍රශ්න වලට උත්තර. හරි. වීඩියෝ එක දැන් පැය භාගයක් විතර දික් වෙලානේ තියෙන මම මෙතනින් එහා පැත්තට මේක ගැන කතා කරන්නේ නැහැ. මගේ මේ වීඩියෝ එකේ සමරි එක ආවෝ කතා කරොත් එහෙම අපි මේ බඳුන් ලේන් බස් එක ලෝරි කැසි කියලා කිව්වට මේක ලෝරි කැසි එකකින් නෙමෙයි හදලා තියෙන්නේ. හැබැයි ලෝකේ බස්වල තියෙන ඕනි ස්ටෑන්ඩඩ් අනුව මේ බස් එක හදලා නැහැ. අනතුරක් වළක්වා ගන්න අවශ්‍ය කරන තාක්ෂණය මේ බස් එක ඇතුලේ නැහැ. මේ බස් එකට හයි කරලා නැහැ. හැබැයි මේ ලෝකෙ මේ වෙද්දි ඉස්සරහට ගිහලා අනතුරක් වළක්වා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ මොකක්වත් මේ බස් එකට නැති නිසා තමයි මේ වගේ අනතුරු ගොඩක් සිද්ධ වෙන්නේ. වගේම අපිට වළක්වා ගන්න බැරි වෙන්නේ. ඒව අපිට පාවිච්චි කරන්න පුළුවන් ලොකු ගාණක් කියලා ගන්නේ නැහැ. ඊළඟ එක තමයි human errors. ඒ කියන්නේ මිනිසුන්ගේ අතින් සිද්ධ වෙන වැරදි. මේ මිනිසුන්ගේ අතින් සිද්ධ වෙන වැරදි වලට ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනේ පහසුකම්, ඩ්‍රයිවර්ගේ පැත්තෙන් එයාට තියෙන පීඩනය, ඒවට විසඳුම් විදියට මම සාමාන්‍ය දේවල් ටිකක් කතා කරා. ඊළඟට තමයි මාර්ග පද්ධතියේ තියෙන ප්‍රශ්න. ඇත්තටම මේ දේවල් වෙනවම අපි බලන්න ඕන දේවල්. ඒකට තව වීඩියෝ එකක් මට මතකයි මං ගාව තිබුණා. මේ කතරගම කුරුණෑගල බස් එකම බලන්න ඔයාලට පේනවා ඇති. තද මීදුමේ තමයි මේ බස් එක ධාවනය කරන්නේ. දැන් මේ මීදුමේ ධාවනය කරන බස් එකේ අඩුම ගානේ සයිඩ් කණ්ණාඩියක් රත් කරලා සයිඩ් කණ්ණාඩියේ වීව් එක ගන්න පුළුවන් තාක්ෂණය තියෙනවද? මේ ඉස්සරහා වීදුරුවේ මීදුව බැඳුනොත් එහෙම ග්ලාස් හීටින් සිස්ටම් එකක් මේකේ තියෙනවද? ඩ්‍රයිවර්ට සීතල වෙලා මේ අත් දෙක ගල් වෙලා ගැහෙන්න ගත්තොත් එහෙම ඩ්‍රයිවර්ට ඩ්‍රයිවර් හීටර් සිස්ටම් එකක් තියෙනවද? මේ දේවල් ඕන නැද්ද මේ මිනිස්සු නෙමෙයිද මේ පැය ගාණක් තිස්සේ එළවන මේ මිනිස්සයාට මොනතරම් ප්‍රෙෂර් එකක්ද මේ බලන්න අඩුම ගානේ මේ හෙඩ්ලයිට් එකෙන්වත් මෙයාට පාර හරියට පේන්නේ නැහැ. ඒක තමයි මං කිව්වේ මාර්ග පද්ධතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. බස්වල තාක්ෂණය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඩ්‍රයිවර්ලා ගැන ප්‍රශ්නයක් තියෙනවා. මත්ද්‍රව්‍ය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඩ්‍රයිවර් කෙනෙක්ගේ රෙස්ට් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මේ බස්වල මිල සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියාගෙන අපි අර ලොරි කැසියක් උස්සගෙන ඒකට බැන බැලිඳලා වැඩක් නැහැ. අපි ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන අනතුරු ටිකවත් වළක්ව ගන්න මේවෙන් ඉස්සරහට ගිහිල්ලා සොලියුෂන්ස් හොයමු. මට බනිනෝ නම් බනින්න කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. අපි මේ ගැන තව කතා කරන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඔයාලට අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. අපි සුහදව මේ ගැන කතා කරමු කමෙන්ට් වල. මට ඔයාලගේ ඔපිනියන්ස් දෙන්න. ඔයාලා දන්න දේවල් මට කියන්න. හේතු මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මම කැමතියි මම නොදන්න තොරතුරු තව ටිකක් දැනගන්න. ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් මේ දේවල් මටත් කියලා දෙන්න. සබස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් රාව් ශ්‍රී ලංකායක එකතු වෙලා ඉන්නේ. දැම්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. Facebook එකේ මගේ රාව් ශ්‍රී ලංකා page එක follow කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඔයාලට පොදු ප්‍රවාහනය ගැන මොනවා හරි වීඩියෝස් වලට අයිඩියා තියෙනවා නම් මට කියන්න. අපි ඒ ගැන කතා කරමු. මම route review ගැන කතා කරනවා. බස් route ගැන කතා කරනවා. පොදු ප්‍රවාහනය ගැන ඕන දෙයක් කතා කරනවා. ඉතින් හම්බෙමු අලුත් වීඩියෝ එකකින් පොදු ප්‍රවාහනය සම්බන්ධව. ගිහිල්ලා එන්නම්. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ ගමන්.